හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. දැන් ඉතින් තමන්ගේ නංගිට ඔන්න ඉතින් තිදස් කියපු කතාවක් තිබුණා. ඒ තමයි ආත්මිගේ දරුව ගැන වගේම ආත්මි ගැන. ඒ වගේම ඔෆිස් එකේ එකට වැඩ කරනවා කියන එක ගැනත් ඔන්න කතා කරන්න කටයුතු කරලා තිබුණා. ඉතින් මේ වෙන දේවල් එක්ක ලොකු බයක් තිදස්ට ආවේ නැහැ. තමන්ගේ නංගි මේ ගැන අම්මත් එක්ක කියයි කියලා හිතුවෙත් නැහැ. හැබැයි නොහිතන වෙලාවකදී නංගි මේ ෆොටෝස් ටික ආත්මියක් ඔෆිස් එකේ ඉන්නවා කියලා කිව්වොත් මොන වගේ තත්යකට මූණ පාන්න වේවිද? ඉතින් අනිත් එක ආත්මියක්ගේ දරුවගේ ලස්සන වගේම ආත්මි ගැනත් වර්ණනා කරන්න පටන් ගත්තොත් මොන වගේ තැනකට මේ හැම දෙයක්ම මතක් කරන්නට පුළුවන්කමක් තියෙයි කියලයි මම අද මතක් කරන්නේ. ඉතින් කොහොම හරි තිදස්ගේ නංගි නම් ගොඩාක් වෙලාවට ආත්මය අමාරුයි වැටෙන වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි. හැබැයි ඒ වුණාට ඔලිවියාට දිගින් දිගටම හොඳ කියා එයා මත්තෙම නැහින්න අම්මා පටන් ගත්තොත් ඒක ඉවසගෙන ඉන්න බැරි තැනකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලයි මම අද ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙලාවේ කල්පනා කරන්නේ කොහොම හරි මේ හැමදේම වෙනස් කරන්න ඕනි කියන දේ ගැනයි කියලයි අපිට මේ වෙලාවේ කතා කරන්න වැඩි අවස්ථාවක් ලබාගෙන ඉන්නට අවස්ථාවක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. මම මෙහෙම කියන්නම්. මේක අපිට ස්ථීරවම මෙතනදී කතා කරලා ගන්නත් පුළුවන්කම ලැබෙනවා කියන ඒ කාරණය තමයි අපිට කියන්න වෙන්නේ. හැබැයි අනිවාර්යෙන් අම්මා ඔලිවියා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියට ඒක කවදාවත් ඉෂ්ට සිද්ධ වෙන එකක් නෙමෙයි කියන එක මේ නංගිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් තමන්ගේ අම්මට. මොකද දැන් දිගින් දිගටම අම්ම මේ විදිහට බලාපොරොත්තුෙන් ඉඳලා අම්මගේ බලාපොරොත්තු කඩ වුණොත් ඒක අම්මටත් ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් ඒ ගැන තමයි නංගි හිතලා තමන්ගේ අයියා ළඟම ආත්මෙ ඉන්නවා කියන එක ගැන කියන්න සූදානම් වෙන්නේ. ඒ අවශ්‍යතාවය අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩකඩක් තියාගෙන ඉන්නවා කියන මේ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදී කතා කරගන්නට අවශ්‍යතාවයක් තියාගෙන ඉන්නේ. ඒක අපි මේ වෙලාවේ කතා කරන්න උනන්දුවක් තියාගෙන ඉන්න ඕනයි කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරගන්නට පුළුවන්කමක් තියාගෙන ඉන්නේ. කොහොම හරි මම දැන් මෙන්න මේක ඔයත් එක්ක මතක් කරන්න සූදානම් වෙනවා. මේක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ අම්මට මේ ආරංචිය නංගී කටින් කියවුනොත් අනිවාර්යෙන්ම ආත්මීව මුණ ගැහිලා හරි ආත්මෙට මේ කම්පැනියෙන් අයින් වෙන්න කියන එක ගැන කියන්න ඉඩකඩක් හදාගෙන ඉඳීවි කියන කාරණය තමයි අපි අද මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියාගන්නේ.